මහත්තයා මියුට් කළා නිසා අපි හිතුවා මොකක් හරි වැඩකට යොමු වුණාද කියලා. මහත්තයා මේ අර එදා අපි කතා කරත් අර ඒ රෙකෝඩින් එකේ අර මුලයි අගයි තියෙනවා අර මැද ටික රෙකෝඩින් වෙලා නැහැ මහත්තයා. ඒක පොඩ්ඩක් ආයෙ කතා කරමු. මම අර පැයකින් පස්සේ හරියටම රෙකෝඩ් එක කට් කරා. හරිද? ඔව්. ඒක රෙකෝඩ් කරනකොට පැයක් තියෙනවනේ. ඔව්. ඔව් පැහැදිලි වුණේ සද්දෙට කියන එක. දැන් මිසාර අපි දෙන්න පැයක් විතර කතා කරේ දා. ඔව්. මං කී පැයක් විතර මම පැයකින් පස්සේ කට් කරා. ඊට පස්සේ මම රෙකෝඩ් එක ඉල්ල ගන්න හිටියේ. ඊට පස්සේ ඒක රෙකෝඩ් කරලා නැද්ද මිස්? ඒකේ මිස් මහත්තයා ඒකේ ඒ කියන්නේ මැද හරිය රෙකෝඩින් වෙලා නැහැ. ඒකේ අර අපි අර සෝතාපන්න ඵලයේ ඉඳලා අරහත් ඵලයේ දක්වා මහත්තයා පැහැදිලි කිරීමක් කළානේ. ඒ ටික නැහැ. කොහොමද ඉතින් ඒක නැති වෙන එක ස්වභාවිකයි ගණන් ගන්න බෑ. ඔව් මං හිතුවා ඒක ස්වභාවිකයි. ඒක ධර්මතාවයක් විසින් ඒ සැකසීලා තියෙන විදිහ ඒක ගැන මං හිතුවේ නැහැ. ඒ වුණාට අර ඒක අර තව ආයෙත් ප්‍රයෝජනවත් නිසා මේ මං හිතුවා ඒක ගන්න ඕනේ. ඒ පැය රෙකෝඩ් ගන්න ඕනේ තමයි මම කට් කළේ. මම පැයකින් කට් කරලා ටක් ගාලා ආවා. ඔව් ඒක තමයි. එතන අර මහත්තයා අපි ඔව් දැන් දැන් සෝතාපන්න ඵලයේ කෙනා කියමුකෝ අපි අර දැන් මහත්තයා එදා කතා කරේ විශාඛගෙන් තමයි ගත්තේ ඒක. එතකොට යාර හිස තෙමාගෙන ආවා. එත්ටි අර බුදුරජාණන් වහන්සේ කියනවානේ මොකද විශාඛ හිස තෙමාගෙන කියලා. අර එතනින් තමයි අපි ආරම්භ කරේ මහත්තයා. ඒ ගැන පොඩ්ඩක් ආයෙ පැහැදිලි කිරීම කියමු ඉස්සරහට. මොන දැන් ඉස්සරහට යන්නයි ලෑස්ති වෙන්නේ මිස් ඈ. මට තියෙන තව විනාඩි 20යි. ඊට පස්සේ පැය භාගයකින් පස්සේ තමයි මට ආයෙ වෙලාව හැදෙන්නේ. හරි විනාඩි 20න් ඕන දැන් සාකච්ඡාව දැන් පටන් ගන්නවා ඈ. හොඳයි. හැබැයි මේ විනාඩියකින් අවසන් කරනවා ඈ. මිස් විනාඩි ඉවරයි තේරුණාද? තේරුණා. සාදු තේරුණා.
තව ප්‍රශ්නයක් අහන්න. ආන්න ප්‍රශ්නත් ඇති වෙලා ගියා. අපි ඉතින් ආයතනින්ම ගමු මහත්තයා. කොහොම ගියත් අපි එතනනේ ඉන්නේ. එතනින්ම තමයි යන්න ඕනේ. හොඳයි. ඒ කියන්නේ මේ හොඳට වැටෙනවා නේද? ඒ කියන්නේ දැන් අපිට සතුටක් ඇති වෙනවා. දුකක් ඇති වෙනවා. උපේක්ෂාවක් ඇති වෙනවා. ඔව්. ඒ කියන්නේ විඥානේ නාම රූපෙ පිළිටලානේ. පිටලා. ඉතින් එහෙම නැතුව එන්නකො. පුළුවන්. පුළුවන්. ඇත්තටම එහෙම ඉන්න පුළුවන් මහත්තයා. ඒ වුණාට එහෙම හැම වෙලාවෙම ඉන්න බෑ. හරි ඔරලෝසුවේ බැටරි හක් කරන්නකො. එතකොට වෙලාව යන්නේ නැහැ නේ ඔරලෝසුවේ. එතකොට පුළුවන්නේ. එතකොට පුළුවන්. දැන් මිස්ටර් හැම වෙලාවෙම එහෙම ඉන්න ඕනේද? නෑ එහෙම එකක්වත් නෑ. ඒ කියන්නේ යුද්ධ කරලා ආවට යුද්ධ කරලා ගෙදර යනවා මේ. දැන් රජුරුව. ඔව්. රජුරුව යුද්ධ කරලා රජමාලිකාවට එනවනේ ආපහු. ඔව්. ඔව්. ඊට පස්සේ ආපහු අඩු වර්ගින හෙට මෙහෙට කරකවනවා. නෑ නෑ. ඒ යුද්ධ දිනුම්. දැන් ආපහු එන රජමාලිකාවට. ඔව්. ඊට පස්සේ ගෙදර මිනිස්සුන්ට එහෙම කරකවල වෙන්නනවා. නෑ නෑ. ඈ? නෑ. අන්නේ ඔව් ඒක එහෙමම තමයි මහත්තයා. ඒ වුණාට අපි මේක බාගෙට ඉවර කරන නිසා අපි ආයෙ කඩුව අමෝරාගෙන දඟලනවා. ඒ කියන්නේ මේක ඉවර කරන්න තියෙන එකම ක්‍රමය තියෙනවා. මොකක්ද? ඔව්. ඒක අතෝමාට අනාගතේ දවසක හරි වැටේ කියන්නේ. යා. මේක ඉවර කරන්න තියෙන්නේ නේ. ඔය ඉවර කරන්න තියෙන ඕමනාවක් තියෙනනේ. ඕමනාවක් ඕනෑකම. අන්න ඒක හක් වෙනවා. දැක්ම ඇතුලේ. ඒක ප්‍රශ්නේ. ඒක ප්‍රශ්නේ ඉවර වෙලාම ඒක වෙන්නේ. පැහැදිලි මහත්තයා. ඒක ඉවර කරන්න ඕනේ කියලා එකක් වෙනවා. ඒක එන එක වැරදි නෑ. ඒක හොඳයි ඈ. එහෙම එන එක හොඳයි. ඒක ප්‍රඥාවට සම්බන්ධයි. ඒක හොඳයි. වරදක් නෑ. එහෙම එකක් තියෙනවා මහත්තයා. ඇත්තටම ඒක කියන්නේ හිතේ ඒ කියන්නේ ආයතන වල මුලා වෙන බව දකිනවා. එහෙම මේ මුලා වෙන්නේ මේක මෝඩකමක් කියලා එහෙම දැනෙනවා. එහෙම තියෙනවා මහත්තයා ඇත්තටම. ඒකයි අර මං හැම වෙලේම ආයතනෙම කමු කියන්නේ අපිට නිදහස් වෙන්න තියෙන එකම තැන ඔතනනේ. දැන් මිස් මම මේ කන්නාඩියක් තියලා දෙනවා ඉතන මේ අල්පොච්චි ගාව හරිද? ඔව්. ඒ කන්නාඩි ඉස්සරෙන් දැන් ඉස්සල්ලා පූසෙක් ගියා බල්ලෙක් ගියා. ඔව්.
කන්නාඩියට කිසිම වුණාවක් නැහැ නිවන් දකින්න. ඔව්. ඇත්තටම කන්නාඩියට කිසිම වුණාවක් නැහැ. මිස්ටර් මතකද මිස් දැන් සුට්ටකට කලින් කිව්ව ආයතන ගැන? ඔව්. ආයතන කියන්නේ හරියට අර කන්නාඩිය වගේ. එයාට මොකුත් කරන්න බෑ. එයාට බෑ අපිව සසරේ කියන්න. අපිව දුකට දාන්නත් බෑ. එයාට අපිව සතුටු කරන්නත් බෑ. උපේක්ෂා කරන්නත් බෑ. එයා හරි අසරණයි. ඔය කන්නාඩි හැට අතීතයක්ව අනාගතයක්ව වර්තමානයක්ව වැටෙන්නේ නැහැ. හරියට මේ ඇතිකල්ලි මේ වෙයි නේද මහත්තයා එතන. ඇත්ත අනාගතයේ මම කියන කන්නාඩි හැට අතීතයක්ව අනාගතයක්ව වර්තමානයක්ව එහෙනම් ආයතන වල ඇත්තටම මේ ආයතන බවක් නැහැ. නැහැ. එතන ආයතන බවට රැවටීම තමයි තියෙන්නේ. උත්තර මුලාවේ එතන තාක්කල් හම්බ වෙනවනේ මිස්. ඒ මට මෙයා මෙහෙම කිව්වා ඇහුවා බැන්න මං බැන්න මට හොඳ කිව්වා. අහු වෙනවා. ඔතනදී ඔය බෙදෙනවාමයි මහත්තයා. අන්ත දෙකට බෙදෙනවා. අන්ත දෙකකට බෙදෙන බව දකිනවා. ඊයේ වෙච්ච වැඩක් කියලාද? හොඳයි. අතටම තියනවද? ඉන්නවා පතරන මිස්. අපච්චි මු කොහරි ඊළනේ. මියුට් කරලා තියෙනවා. සාධනව කතා කරනවා මියුට් වෙලා නේද? අයියෝ මං කතා කරනවා මේ ඕගාලා. මේ ඊයේ දොර අරගෙන මං ගියා පිටිපස්සට රෙදි ගන්න කිව්වා. බෑ. අනේ මේ අනේ මර තමයි පිටිපස්සට රැට. නයාගේ හරිද? පටි නයෙක් හරි. නයෙක් අපුල හැපුල ඔළුවේ. ඕ. අනේ දැන් අපි තමයි මට ඉතුරු ගත්තා. ඒක පුරුද්ද නෑනේ. නෑ හිතුණා යකෝ හිතුණා. උනේ උට පව් කියලා හිතන්නේ. ඔළුව ගැන මේ මම බැලුවා එකපාරට ගන්න අපච්චි හරියට මේ නිකන් සාමාන්‍යයෙන් මේ වගේ හරි. මේ හැපෙනකොට සාමාන්‍යයෙන් නිකන් අර සෙරප්පුවකින් නිකන් කකුලට තට්ටු කර කොහොමද කියලා කියනවා. අප්පා එහෙමද දැනුනේ? එහෙම එච්චරමයි දැනුනේ. හරිද? ඊට පස්සේ අපෝචි නායා දිව්වනේ මම බලන් ගියේ යනකම් ඌ දිව්වනේ. බලනකොට දෂ්ට කරලා නෑ. කෙන ටිකක්වත් දැනෙන්නේ නැහැ. එන්න පඩි මයෙක් අප්පෝ. යකෙක් කොලේ ඌ දැක්කත් බයර මිනිස්සු ආවනේ. දැන් ආපහු මොකද ඇවිල්ලා හර්ෂ්මී සතු කාණ්ඩේ වල ඇත්ත වෙන්න එපා. කුසිය ළඟ හිටියේ. එදා නසීම් නංගිට මටයි හම්බුණා ලොකුණයි අමුනේ යද්දි මං කිව්වේ මල්ලිට ආයා කරගෙන හරි මිස් කියන පටු මුල් නයි කියලා ආයා කියන්නේ ලොකුයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඊයාපනා පෙනේ පිටුත් එහෙම සාමාන්‍යයෙන් පොල් කට්ටකට තදා පෙනේ ලොකුයි
මාලිලාගේ පැත්තේ ඉන්නව නේද නයි ඇති ගොඩක්. අපේ පැත්තෙත් ඉන්නවා. ඉදිරියට වටේ කරගෙන එක්කනේ ඒ තවසක්‍රේ පාසින් දාලා දෙයක්ලි. උදේ තමයි හර්ෂිත් මේ පැත්තේ නයි නිසා මම මේ නයි මේව කරන්නේ. ඒකනේ නයි අරින්නේ. ඔයාට මේ පය හිතුන්නේ නැද්ද? පාලි වයකින් නැති. කොහොමද තප්පෝගේ කකුලට තට්ටුවක් දාපම බය වෙන්න ඕනේද? ඒ කියන්නේ ඔයාගේ මෙයාගේ නැති ගතිය. හැබැයි අපිට මට මෙහෙම හිතුණා. හරිද? මං හිතුවේ දැන් කෑවනේ කොහොමද කෑවා කිව්වනේ මම හිතුනේ. මං දන්නවනේ දාන්නේ මෙනේ යන්නේ. ඔහෙ කියන්නේ. ඔව්. ફોකස් එකක් නැතුවනේ යන්නේ. එතකොට කොහොමද කොහොමද කනවනේ මම සාමාන්‍යයෙන්. බලන්න යකනේ. එනමේ මනුස්සයෙක් මොකද එහෙම යනෝනේ. මංගි කියන්නේ මේක පහලට වැටිලා තමයි. නෑ නේ මොකුත් කරන්නේ.